අපි අද බලමු කොහොමද ස්ටොක් එක රිපෝට් එකක් හැටියට ගන්නේ කියලා print out එකක් ගන්න. මුලින්ම අපිට කරන්න තියෙන්නේ home එකට යන්න දෙයක්වත් නැහැ. reports කියලා තියෙන්නේ. reports කියන තැන inventory වලට ගිහිල්ලා inventory valuation summary කියන එකට යන්න ඕන. ඊට පස්සේ මෙහෙම එනවනේ. එතකොට මේකේ default එන්නේ අද දිනේ. ඒ කියන්නේ දැන් දිනේ මගේ මේකේ ස්ටොක් එකක් වැඩි නැති හින්දා මම මේකේ පරණ ඩේට් එකට යනවා. කැමති දිනයක් ගන්න පුළුවන්. ඒ වුණාට දැන් ඔයාලට ඕන අද දිනේනේ. ඒතර එන දිනේම තියාගන්න. ඊට පස්සේ මේක දැන් ගොඩක් දිගයි මේ report එක ගත්තොත් එහෙම. ඒකින්ද මෙතන height 0 quantity on hand කියලා තියෙනවා. ඒ කියන්නේ එතකොට අපිට මේ බිඳුව තියෙන මේ වගේ දේවල් නැති ඒවා ටික hide කරන්න පුළුවන්. ඒක දාගන්න ඕන. ඊට පස්සේ ඒත් දිගින්ද මෙතන මේ height category කියලා තියෙන්නේ. ඒකට ටික් එක දාගන්න. එතන මේ වගේ ටිකක් එනවා. ඊට පස්සේ මේකේ ඕනනම් print එකට ගිහිල්ලා report එක බලන්නත් පුළුවන්. අතට මේ වගේ එනවා. දැන් මේකෙම මේ වැඩක් නැති දේවල් තියෙන හින්දා average quantity on hand එක පොඩ්ඩක් අකුලන්න පුළුවන්. ඊට පස්සේ average cost එක තියෙන අරින්න හදිසියෙ system එක එහෙම off කරපු වෙලාවට මේ print out එකකින් බලලා ගාණක් එහෙම කියන්න පුළුවන්නේ. මේ ටික මෙහෙම ඇදලා අඩු කරගන්න. selling price එකක් තියෙන අරිමු. ඔහොම දාලා මෙතනින් print දීලා report එක ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ එහෙම නැත්තම් මේක ගන්න පුළුවන් Excel sheet එකකට. ඒ කියන්නේ create මේ මෙහෙම යන්නේ Excel කියලා තියෙන්නේ. Excel කියන තැන ක්ලික් කරලා create new worksheet. ඊට පස්සේ මේ ටිකේ වෙනසක් කරන්න දෙයක් නැහැ. export කියන ක්ලික් කරාම මේක එනවා. ඊට පස්සේ අපි කරන්නේ මේකටත් දැන් අර මේ date එක එහෙම එන්නේ නැති මෙතන export tips තියලා තිබ්බට මෙතන අපි මේ රූලක් ඇඩ් කරගෙන insert entire row කියන එකට රූලක් ඇඩ් කරගෙන මෙතන අපි දාගන්නවා අද දිනේ. ඊට පස්සේ මේ ටික අපි මේ සෙට් කරගන්නවා බෝඩර්ස් ටික දාගන්නවා all borders. එතකොට මේ රූල් මෙතන අපිට මේ රූල් වල අපිට මේ ස්ටොක් එකේ තියෙන ටික දාන්න පුළුවන් නේ. ඊට පස්සේ මේක අර ඔක්කොම අයිටම් ටික තියෙන්නේ මේ සෝට් වෙලා තින්නේ අකුරු පිළිවෙලට. ඒ කියන්නේ ආකාරාදී පිළිවෙලට. ඊට පස්සේ ඉතින් මේකේ print out එකක් ගන්න තමයි තියෙන්නේ. එහෙම. ඊට පස්සේ තව ඕනනම් පුළුවන් මෙතන ඕනනම් customize report කියන තැන තව දේවල් item හැටියට ඊට පස්සේ item description එකට print කරන්නත් පුළුවන්. එහෙම හදාගන්නත් පුළුවන්. හරි.